Hey guys, welcome back to the channel. අද අපි පටන් ගන්න යන්නේ brand new one block series එකක්. මේ series එක අපි හිතාගෙන ඉන්නේ 100 days survive වෙන්න. මේ series එක ගොඩක් අය දන්නවා. ඉතින් මම හිතන්නේ one block series එක. හරි අපි වැඩි කතා නැතුව game එක start කරමු. හරි අපි block එක mine කරලා පටන් ගමු. අපිට තියෙනවා එකටම dirt block එකක්. අපි පළවෙනි block එක mine කරමු. හරි අපි ඔහොම පටන් ගමු mining. අපිට dirt ටික එකතු වෙනවා guys. අපි ඉන්න area එක ටිකක් ලොකු කරගමු නැත්නම් අපි වැටෙනවා. අපිට දැන් dirt 8ක් වගේ තියෙනවා. අපි මේ හරිය පොඩ්ඩක් වැඩි කරගමු අපි ඉන්න place එක. ඉතින් guys මේ වීඩියෝ එකේ අපිට ගොඩක්ම බලන්න තියෙන mining වගේ දේවල් තමයි. ඊට පස්සේ තමයි අපිට buildings වලට යන්න වෙන්නේ ටික mine කර කර. හරි ඔන්න අපිට advancement එකත් එක්ක ආවා wood අපිට oak log දැන් ගන්න පුළුවන් mine කරලා. ඉතින් guys අපි ටිකක් oak log ටික mine කරගෙන wooden tool වලට upgrade කරමු. හරි අපි අපේ වෙලාව ඉතුරු කරගන්නත් එක්ක අපි පොඩ්ඩක් මෙතනින් ඉස්සල්ලාම අපේ platform එක වැඩි කරගෙන crafting table එකක් හදලා අනිත් වැඩ ටික පටන් ගමු. හරි guys අපි ඉස්සල්ලාම planks ටිකක් හදාගෙන crafting table එකක් හදාගමු මේ විදිහට. හරි මම මේ හරියෙන් අපේ crafting table එක place කරගෙන මම මේකෙන් හදා ගන්නවා දැන් stick ටික. stick අපි මේ වගේ ප්‍රමාණයක් හදාගෙන අපි හදාගමු shovel එකක්. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ axe එකක්. හරි අපි ආයෙත් මයින් කරන්න පටන් ගමු. ඉතින් guys මම මේ මයින් කරන එක බෝරින් වගේ වෙයි ඔයාලට. ඒක නිසා මම මේ ටික ස්පීඩ් කරලා වීඩියෝ එඩිට් කරන්න. ඉතින් guys අපි හම්බෙන dirt පොඩ හරි එකතු කරලා අපේ ඉන්න platform එක ඉස්සලාම ටිකක් ලොකු කරගන්න ඕනේ. නැත්නම් අපි වැටුනොත් එහෙම අපි අතේ තිබුණොත් එහෙම inventory එකේ මොනවා හරි බඩු ටිකක් ඒ ටිකත් අපිට නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ guys මම මෙතනින් අපිට අපේ block එක හොයාගන්න බැරි වුණොත් කියන බය නිසා මේ block එක වටේටම planks ගහනවා. නැත්නම් අපිට හොයාගන්න බැරි වෙයි area එක ලොකු වුණාට පස්සේ. මෙතන බග් වෙලා වගේ guys. ඒක හරියයි අපි අනිත් වැඩ ටික කරමු. හරි අපි දැන් ආපහු මයින් කරමු. අපිට අලුත් යාළුවෙක් ආවා guys. අපිට මෙයාගෙන් trade කරලා ගන්න පුළුවන් වෙයි. අපිට seed ගන්න පුළුවන් wheat seed. අපි දැනට පොඩි ප්‍රමාණයක් අරගමු guys. අපිට එතකොට ඉස්සරහට farm එකක් දානකොට ඕක ගොඩක් වටිනවා. ඉතින් guys ඔයාලට පේනවා අපිට දැන් leaves වගේ දේවලුත් හම්බෙනවා.
හරි ඉතින් ඔයාලට ගයිස් පේනවා අපිට දැන් ලීව්ස් හම්බෙන හින්දා සැප්ලින් එහෙම හොයාගන්න පුළුවන්. අපිට ඒ කියන්නේ ට්‍රී හදලා එතනින් අපිට ලොග් හොයාගන්නත් පුළුවන්. එතකොට අපිට ලේසි වෙනවා ඉස්සරහා අපිට ගෙයක් හදන්න ඕනේ. ඒ වැඩවලට අපිට ලේසි වෙනවා. ගයිස් අපි දැන් මේ අපි ඉන්න තැන ටිකක් ලොකු කරගමු. ඊට කලින් අපි හදාගන්න ඕනේ චෙස්ට් දෙකක් වගේ හදාගමු. අපි තියෙන බඩු ටික දාගන්න. චෙස්ට් දෙකත් අපි තියාගමු මෙන්න මේ හරිය. අපිට ඩර්ට් ටික ඕනේ. ගයිස් shift එකත් එක්ක ඔබා ගත්තාම ඔයාලට නැමෙන්න පුළුවන්. නැත්තම් මේ බ්ලොක් එක අයිනට ගියාට පස්සේ ඔයා වැටෙනවා. අපි ගයිස් මෙයාගෙන් බලමු මොනවද අපිට ගන්න පුළුවන් කියලා. අපිට චිකන් එක් ගන්න පුළුවන්. අපි පස්සේ එලි ගමු. කොහෙද ගියේ එකපාරම? අපිට දැන් ගන්න පුළුවන් මෙයාගෙන් කෝල් ගන්න පුළුවන්. අපිට ග්‍රැවල් කවුල එක් ගන්න පුළුවන්. අපි කෝල් ටිකක් අරන් තියාගමු නේද? හරි අපි ඒ ටිකක් තියාගමු. නැත්නම් අපිට ටෝච් හදා ගන්න ඕනේ. අපි ටෝච් ටිකත් හදාගත්තා නම් ලේසි ගයිස්. දැන් නම් ආපහු උදේ වෙනවා. ඒකින්ද අපි පස්සේ හදාගමු. ඒක පස්සට දාලා. ඉතින් ගයිස් අපි අපිට දැන් ඩර්ට් කීපයක් තියෙන නිසා අපි අපේ තියෙන සැප්ලින් ටික පැල කරන්න පොඩි බේස් එකක් හදාගමු ඉස්සරහට. අපි මේ පැත්තට හදාගමු. අපි ආපහු මයින් කරන්න පටන් ගමු. අපිට කොබල්ස්ටෝන් ලැබුණොත් එහෙම නම් අපිට ස්ටෝන් ටූල් වලට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් ගයිස්. ඒකින්ද අපි ඉක්මනට මයින් කරොත් එහෙම අපිට ස්ටෝන් හොයාගන්නත් පුළුවන්. ඉතින් ගයිස් අපිට දැන් ඔන්න ස්ටෝන් හම්බුණා. අපි දැන් මේක ගලවගෙන කොබල් ස්ටෝන් ගමු. අපිට ඒකට ඕන වෙනවා වුඩන් ඇක්ස් එකක්. අපි වුඩන් ඇක්ස් එකක් හදාගමු ගයිස් ඉක්මනට. හරි ගයිස් අපිට ස්ටෝන් ටූල් එකට අප්ඩේට් වෙන්න පුළුවන් දැන්. ඔය එහාට වෙන්නේ නැද්ද? ඉතින් ගයිස් ඔන්න අපේ පළවෙනි ස්ට්‍රෝං ටූල් වලට අපි අප්ග්‍රේඩ් වුණා. අපි ඒක මෙතනින් තියාගමු. හරි අපි අනිත් ටූල් දෙක නම් අපිට වැඩක් නෑ දැන්.
හරි. අපිට මොනවා හරි දෙයක් අයින් කරන්න ඕනොත් එහෙනම් අපිට ලේසිම ක්‍රමයක් තමයි guys Q අකුරෙන්. අපිට Q අකුරෙන් අපිට ඒක අයින් කරන්න පුළුවන්. මම දැන් මේක අයින් කරලා පෙන්නන්නම්. ඒකට ගිහිල්ලා අපි Q අකුර ඔබපුවාම ඒක යනවා. ඕන දෙයක් අපිටම යවන්න පුළුවන්. ඉතින් guys මම ආවව ටිකක් එක දිගට මයින් කරන්න. මේ ටික ස්පීඩ් කරලා දාන්න guys මම. guys අපිට මේ ආපහු අප්ඩේට් වුණා මං හිතන්නේ. අපි බලමු ගන්න මොනවද පුළුවන් කියලා. අපිට කැරට් ගන්න පුළුවන්. අපි කැරට් කීපයක් අරන් තියාගමු අපි. අපේ ෆාම් වලට ඉස්සරහට ඕනේ වෙයි. guys අපි තව ටිකක් මයින් කරමු. guys මම දැන් පොඩ්ඩක් මේ හරිය එඩි කරගන්නවා. අපි ටෝච් ටිකක් හදාගමු. ටෝච් ගොඩක් ඕන වෙන්නේ නැහැ. දැන් අපි කීපයක් හදාගමු. අපි ටෝච් 20ක් හදාගත්ත දැනට. මේ හරියෙන් අපි කීප තැනකින් ටෝච් ටික ගහමු guys. අපි ආපහු මයින් කරන්න පටන් ගමු දැන්. guys mining පටන් ගන්න කලින් අපි තව strong tool ටිකක් හදාගමු. guys අපි trader ආපහු trade වුණා මං හිතන්නේ. අපි බලමු මොනවද ගන්න පුළුවන් කියලා. sheep ලා ගත්තොත් එහෙනම් අපිට night එක skip කරන්න පුළුවන් guys. මේ ඒකින්ද sheep ලා දෙන්නෙක් හදාගමු. අපිට ඕනේ cobblestone. අපි මෙයාගෙන් ගමු sheep ලා. හරි අපි අපිට ආවේ නෑනේ guys. මොකද ඇයි අපිට ආවේ නැත්තේ? order a sheep. ඒ කියන්නේ මේකෙන් අපිට sheep ලා හම්බෙන්නේ නැහැ. මෙතනින්ද අපිට හම්බෙන්නේ මයින් කරද්දිද? කමන්නේ guys අපි බලමු මයින් කරලා. එහෙනම් guys මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. subscribe කරලා තියාගන්න channel එක. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් comment කරන්න. අපි එහෙනම් අනිත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. See you guys.